කොහොමද ඉතින් ඔයාලට? ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න අද වැස්ස දවසක්. මේ වැස්ස දවසට කවුද අකමැති ගුලි වෙලා පොරෝගන ටිකක් නිදාගන්න? ඉතින් මටත් හිතෙනවා එහෙම නිදාගත්තා නම් හොඳයි කියලා. ඒ වුණාට මං අද try කරන්නේ කොහොම හරි මගේ කාමරේ චුට්ටක් අස් කරගන්න. පේනවනේ උදේ නැගිට ගමන් තැන් වල රෙදි ඇඳුම් ඔක්කොම ටික. පස්සේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ ක්‍රීම් අනම්මන හැම තැනම. ඉතින් ඒ ටිකක් අස් කරගන්නත් ඕනි. එතකොට ඇඳේ ෂීට් අනම්මන ඔක්කොම ටිකත් ලස්සනට හදා ගන්නත් ඕනි. ඉතින් බලන්නකො මම වැඩේ පටන් ගත්ත ගම හයියම වහිනවා. ඒ වුණාට ඉතින් වහිනවා කියලා බෑනේ. මම මේ වැඩේ අද කොහොම හරි කරගන්නම ඕනි. ඉතින් මම මේ කාමරේ අස් කරන්න පුංචි විශේෂ හේතුවක් තියෙනවා. ඉතින් ඒ විශේෂ හේතුව අනිවාර්යෙන් මගේ ඉස්සරහට එන වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක බලා ගන්න ඕනේ නම් මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මාව බලන මාව තාම subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් අනේ ආදරණීය ඔයාලගෙනුත් මං ඉල්ලනවා මාව subscribe කරන්න කියලා. ඉතින් මේ කාමරේ ගැන කියනවා නම් මේ අපි දෙන්නගේ කාමරේ හැම තැනම ස්ටිකර් තියෙන ඕගොල්ලෝ දකින්න ඇතිනේ. ඉතින් එහෙම උනේ මගේ හස්බන්ඩ් ලංකාවේ ඉන්න කාලෙදී අපි කරගෙන ගියේ පුංචියට ගේම් ෂොප් එකක්. ඒකේ PS4 ගේම්, PC ගේම් ඔය වගේ දේවල් තිබුණා. ඉතින් ඒ නිසායි ඒ ස්ටිකර්ස් ඒ හැම තැනම අලවලා තියෙන්නේ. ඒ අතරදී මම වැඩ කරන තැනත් චුට්ටක් පිරිසිදු කරගත්තා. දුවිලි පිහ දාලා එතන ලස්සට හදාගත්තා. ඊළඟට මේ ඇවිල්ලා තියෙන්නේ අපි දෙන්නගේ පුංචි ෆොටෝ කලෙක්ෂන් එකට. ඔය ඉස්සෙල්ලාම තියෙන්නේ මං එයාට දුන්න එකක්. දෙවනියට තියෙන්නේ එයා මට මගේ බර්ත්ඩේ එකට දුන්න එකක්. මේ ඉන්නේ ඉතින් මගේ පුංචි හස්බන්ඩ්. එයා පුංචි කාලෙදී. ඉතින් මෙතනදී ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ හස්බන්ඩ්ගේ අයියයි චුටි කාලෙදී. කළු පාට එකක් ඇඳන් ඉන්නේ මගේ හස්බන්ඩ්. ඊළඟ ෆොටෝ එකේ තියෙන්නේ මගේ හස්බන්ඩ් මාව බලන්න ගියාට පස්සේ අපේ ගෙදරින් හස්බන්ඩ්ගේ ගෙදර එනවනේ. ඒ එනකොට මං අරන් ආපු ෆොටෝ එක. ඔය ඉතින් මගේ බෝලගේ පුංචි මතක. අන්තිමට තියෙන එක මං අතින්මයි හැදුවේ. ෆොටෝ ටික විතරක් print කරගෙන සම්පූර්ණ ෆ්‍රේම් එක මම මගේ අතින්මයි හැදුවේ. ඔන්න ඊට පස්සේ දැන් ආවේ ඉතුරු ටික අස් කරගන්න. මේ පේනවනේ කැමරා එක. මගේ හස්බන්ඩ්ට ඕනි වෙලාවට මාව බලන්න තියාගෙන ඉන්න කැමරාව තමයි ඒ. මේකප් දාන බඩු ටිකත් අස් කරගෙන මම වැඩිය මේකප් දාන්නේ නැහැ. උනාට යන හැම තැනකටම සරල පුංචි මේකප් එකක් දාගෙන යන නම් මම පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ක්‍රීම්, පවුඩර්, එතකොට ලිප්ස්ටික්, බ්ලෂර්, අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් අනිවාර්යයෙන්ම මට අඳින්න වෙනවා. මොකද මගේ අයිබ්‍රෝ එක ටිකක් අඩුයි. ඩ්‍රෙසින් ටේබල් එක උඩටත් ටිකක් දූවිලි වැඩියෙන් ඇවිල්ලා තියෙන හින්දා ඒ දූවිලි ටිකක් පිහ දාලා මං එතන අස් කරගන්නවා. ඉතින් කියන්න ඕනේ මම මේ වීඩියෝ එකේදී එයා නැතුව මේ කාමරේ තනියෙන් ඉන්න එක හරිම පාළුයි දුකයි. එයාව මතක් වෙනවා හැම වෙලාවකදීම. මොකද අපි දෙන්න බඳින්න කලින් ඉඳන්ම මෙතන මං ඔයාලට කිව්වනේ ගේම් ෂොප් එකක් පොඩියට කරා කියලා. අපි එතකොට අපේ බිස්නස් වැඩ ඊට පස්සේ අපි දෙන්න කාලයක් ඔන්ලයින් ජොබ් කරා. ඉතින් ඒ වැඩ සේරම කරේ මේ කාමරේ. ඉතින් එයත් එක්ක තියෙන රස මතක මට මතක් වෙනවා. ඇත්තටම තනියෙන් ඉන්නවා කියන එක එයා මතක් වෙන ලොකු වේදනාවක්. දැක්කනේ මගේ සරල මේකප් එක ඒ චුට්ට තමයි. කොළ ටිකකුත් ගෙනාව. මං ආසයි කාමරේ තනින් තන කොළ චුට්ටක් එලිලා තියෙනවා නම්. අනේ ඔය පෙවුන රෝස පාට ටෙඩි ඉන්නේ. එයාගේ නම චිම්පු. එයා මගේ
ළඟම ඉන්න යාළුවෙක්. ඇඳත් අස් කරගන්න එපා. එතකොට තමයි කාමරේ අස් වෙලා කියලා හිතෙන්නේ. ඇත්තටම කාමරේ ඇඳ ලස්සනට පිළිවෙලට තියෙනවා නම්. ඔයාලත් එහෙමද? ඔයාලටත් හිතෙන්නේ එහෙමද? ඇඳ ලස්සනට තියෙනවා නම් කාමරේ අස් වුණා වගේ තමයි. ඉතින් මං කලින් කිව්වා වගේ අනිවාර්යෙන් මම මේ කාමරේ අස් කරන්නේ ඇයි කියලා ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් බලන්නකෝ මං කාමරේ සම්පූර්ණයෙන්ම ක්ලීන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි කාමරේ පේන්නේ. ඉතින් අද දවස මේ විදිහට ඉවර වුණා. මම වැඩේ ඉවර වෙනකොට වැස්සත් පායලා ඉවරයි. අද මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් මං අනිවාර්යෙන්ම ඔයාලව බලන්න එන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.